සුබ දවසක් යාළුවනේ. ඔයගොල්ලෝ හොඳින් ඉන්නව නේද? ඉතින් අපේ උඟ දවසක ඉඳන් තිබුණ ආසාවක් තමයි නෙළුම් කුළුණ බලන්න යන එක. ඉතින් අපි ඒ ආසාව ඔන්න අද ඉෂ්ට කරගන්නයි යන්නේ. ඔන්න අපි දැන් ටිකට් කවුන්ටරේට ආවා. ඉතින් අපි දෙන්න ටිකට් දෙකක් අරගෙන දැන් ඉතින් අනිත් කට්ටියත් එක්ක උඩට යන්න තමයි හදන්නේ. අපේ ටිකට් එකට එන්ට්‍රන්ස් එක තියෙන්නේ ගේට් නම්බර් 1. ඉතින් එතනින් ඇතුළට එනකොටම අපිට මෙන්න මේ වගේ සුන්දර දර්ශනයක් තමයි දකින්න ලැබෙන්නේ. ඉතින් මේ මියුසික් එක අහනකොට හිත මාර විදිහට නිවෙනවා. අපිට ලිෆ්ට් එකේ එන වීඩියෝ එක ගන්න බැරි වුණා යාළුවනේ. අපි දැන් ඉන්නේ මේ නෙළුම් කුළුණේ ඉහළම මහලට යන ගමන්. ඔන්න දැන් අපි ඉහළම මහලට ආවා. ඉතින් වටපිටේ සිරිනරඹන්න ඉතින් ගොඩක් කට්ටිය ඇවිදින්න ඉන්නවා. ඔයාලටත් පේනවා ඇති මේ කොළඹ ආවට සිරිනරඹන්න කොච්චර ඒ කියන්නේ නිදහස් සුන්දර තැනක්ද මේ කියලා. මේ අපිට හම්බෙන්නේ නැති ගැටුණු දර්ශනයක්. ඉතින් කෝච්චියක් යනවා දැක්කා, පොඩි වීඩියෝ එකක් ගත්තා. ඉතින් බලන්නකෝ ඒක ලස්සනට පේනවා. ඔය ඇතින් ඔයාලට පේන්න තියෙන්නේ වරාය. එකම තැන නැවතිලා ඉන්නේ නැතුව වටේටම ඇවිදලා ඉතින් වටපිටාවේ සිරින් නැරඹුවා. කුරුල්ලෝ එහෙම ඇත්තටම මේ අපේ ළඟින්ම ඉගිල්ලා යනවා වගේ තමයි අපිට දැනෙන්නේ. අපි මේ ඉන්නේ දැන් පොළ මට්ටමේ ඉඳලා මීටර් 244ක් උඩින්. අපි ලිෆ්ට් එකේ උඩට එන වීඩියෝ එකක් ගන්න බැරි වුණාට අපි ලිෆ්ට් එකෙන් බහින වීඩියෝ එකක් ගන්න අමතක කළේ නැහැ. ඉතින් අපි දැන් මේ තට්ටු 29ක් පහළට බහින ගමන් ඉන්නේ. ලිෆ්ට් එකේ යද්දි ටිකක් ඉතින් කන්න එහෙම අගොල්ලෝ වැටෙනවා. ඉතින් ඒක අමාරු වුණාට ඒක මේ ලස්සන අත්දැකීමට එකතු වෙනකොට ඒක වෙනස්ම විදිහට තමයි අපිට දැනෙන්නේ. ඔන්න අපි දැන් ග්‍රවුන්ඩ් ෆ්ලෝර් එකට ආවා. දැන් මේ එක්සිට් වෙන්න යන ගමන් ඉන්නේ. පාත් එකේ shopping කරන්න, ඒ කියන්නේ මතක සටහන් එකතු කරන කට්ටියට ඒ වගේ කලෙක්ෂන් එකක් හදලා තියෙනවා. ඒකෙදි ස්ට්‍රක්චර්ස් හදලා තියෙනවා. ඊට අමතරව key tags, ඊට පස්සේ bags, එක දේවල් මේ ස්ථානයෙන් ගන්න පුළුවන්. ඉතින් ඔයාලත් ඔයාලගේ ගමන අවසන් වුණාට පස්සේ පොඩි මතක සටහනක් එකතු කරගන්න මේ වගේ දෙයක් ගන්න පුළුවන්. ඔයාලට නෙළුම් කුළුණෙන් එක්සිට් වුණාට පස්සේ නිදහසේ කාලය ගත කරන්න මේ වගේ ඒරියා එකක් වෙනම හදලා තියෙනවා. ඉතින් එතනට වෙලා නිදහසේ ටික වෙලාවක් ගත කරලා ඔයාලට යන්න පුළුවන්. අපි නම් හිටියේ නැහැ. අපි ඉතින් පිටත් වෙන්න තමයි මේ දැන් සූදානම් වෙන්නේ. තවත් මේ වගේ වීඩියෝ එකකින් හමු වෙමු යාළුවනේ. ඔයගොල්ලන්ට සුබ දවසක්.